Hello guys. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ Samsung Galaxy A26 5G කියන ෆෝන් එක ගැන. ඉතින් මේ ෆෝන් එක ගැන අපි කතා කරමු. ගයිස් ඉතින් මේ ෆෝන් එක රිලීස් වෙන්නේ 2025 මාර්තු මාසේ. ඒකේ පැත්තෙන් ඔයාලට බලන්න පුළුවන් මේ ෆෝන් එකේ මොඩල් එක ගහලා තියෙනවා. ඒ වගේම ඉතින් බොක්ස් එක අන්බොක්ස් කරාම අපිට පේනවා මේ ඩිවයිස් එක මුලින්ම තියෙනවා. ඊට පස්සේ ඒකේ චාර්ජර් එකක් නම් එන්නේ නැහැ යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ දන්න දැන් ගොඩක් ෆෝන් වල චාර්ජර් එන්නේ නැහැ. ඉතින් බොක්ස් එකේ තව චූටි බොක්ස් එකක් තියෙනවා. ඒක ඇතුලේ SIM removal tool එකයි. එතකොට අපිට paper works ඒ වගේම C type cable එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් මේකේ ඩුවල් සිම් පහසුකම් තියෙනවා. ඒ කියන්නේ මේකේ නැනෝ සිම් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ වගේම IP67 dust and water resistant පහසුකම් තියෙනවා. ඉතින් ගයිස් මේකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් මේකේ super AMOLED ඩිස්ප්ලේ එකක් තමයි අපිට හම්බෙන්නේ. ඒ වගේම 120 Hz refresh rate එකක් තියෙන පැනල් එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඊට අමතරව කතා කරොත් මේකේ 6.7 inch ඩිස්ප්ලේ එකක් අපිට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේකේ ප්‍රොටෙක්ෂන් ගැන කතා කරොත් මේ Corning Gorilla Glass ප්‍රොටෙක්ෂන් එක මේකට දීලා තියෙනවා. ඉතින් සවුන්ඩ් ගැන කතා කරොත් මේකේ ස්ටීරියෝ සවුන්ඩ් සෙටප් එකක් එන්නේ නැහැ. ඉතින් මේකේ එන්නේ සිංගල් ලවුඩ් ස්පීකර් එකක්. ඉතින් හෙඩ්ෆෝන් ජැක් එකක් මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සයිඩ් මවුන්ටඩ් ෆින්ගර්ප්‍රින්ට් එකක් තමයි අපිට මේකේ හම්බෙන්නේ. කැමරා ගැන කතා කරොත් මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් තමයි අපිට බෑක් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම 15MP වයිඩ් ලෙන්ස් එකක්, 8MP අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක්, 2MP මැක්‍රෝ ලෙන්ස් එකක් තමයි අපිට මේකේ ට්‍රිපල් කැමරා සෙටප් එකේදී හම්බෙන්නේ. මේකේ බෑක් කැමරා එකේ වීඩියෝස් ගැන කතා කරොත් අනිවාර්යෙන් කතා කරනවා මේකේ 4K වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් 30 fps වලින්. ඉතින් සෙල්ෆි කැමරා. එහෙම නැත්නම් ෆ්‍රන්ට් එකේ කැමරා ගැන කතා කරොත් මේකේ 13MP වයිඩ් ලෙන්ස් එකක් තමයි අපිට හම්බෙන්නේ. ඉතින් මේකේ 1080p වීඩියෝස් කරන්න පුළුවන් 30 fps වලින්. ඉතින් guys මේකේ performance ගැන කතා කරොත් Android 15 version එක තමයි මේකේ original අපිට ෆෝන් එක ගන්නකොට හම්බෙන්නේ. ඉතින් මේකේ Android version 6ක් එහෙම නැත්නම් 6 major updates වෙනකන් අපිට update කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 3ක් හෝ 4ක් අනිවාර්යෙන් මේකට updates එනවා. ඒ වගේ තමයි කියන්න ඕනේ මේකේ Exynos 5 nanometer chip එකක් තමයි තියෙන්නේ. ඉතින් guys මට මේක විශේෂයෙන් කතා කරන්න ඕන දෙයක් තමයි මේකේ ඩිස්ප්ලේ එක ගැන ආයි කතා කරන්න දෙයක් නෑ. මේක සුපිරි ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේකේ තියෙන ලොකුම අවුලක් ගැන කතා කරොත් මේකේ කැමරාවේ low light photos නම් ඉතර quality එකක් නෑ. ඉතින් මේක මගේ අත්දැකීමෙන් මම කියන්නේ. මේක day time නම් කිසිම අවුලක් නෑ. හොඳටම photo quality එක තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය Apple ෆෝන් වලත් රෑට ගොඩක් quality නම් අඩුයි ෆෝන් වල කැමරා. ඉතින් ඒත් එක බැලද්දී මේ ප්‍රයිස් එකයි ඒ වගේ ෆෝන් එක ප්‍රයිස් එකයි බැලද්දී මේක ඇත්තටම වටිනවා. මොකද මේ ඩිස්ප්ලේ එක මේ ගානට හම්බෙන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. බැටරි එක හම්බෙන්නේ අපිට මිලියම්පියර් 5000ක බැටරියක්. ඉතින් 25 වෝල්ට් වයර්ඩ් charging තමයි අපිට මේක හම්බෙන්නේ. වයර්ලස් charging මේක අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් guys මට කියන්න තියෙන්නේ මේ ෆෝන් එකේ 4GB 6GB 8GB කියන වේරියන්ට් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලෝ තෝරගන්න වේරියන්ට් එක අනුව තමයි ඔයගොල්ලන්ගේ ප්‍රයිස් එක තීරණය වෙන්නේ. ඉතින් මේක 69000 ඉඳන් 71500 වගේ වෙනකම් මේකේ ප්‍රයිස් අප් එක වෙනවා. ඉතින් ඔයගොල්ලෝ තෝරගන්න වේරියන්ට් එක අනුව තමයි මේකේ ප්‍රයිස් එක කොහොමද කියලා තීරණය වෙන්නේ. ඉතින් guys වීඩියෝ එක ඉවර කරන්න තමයි මම මේ හදන්නේ. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මාව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.